සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අදත් වෙනද වගේම ඔයාලට ලේසිම රෙසිපි එකක් අරගෙන ආවා. ජෙලි වලින් හදන්න පුළුවන් ලේසිම පුඩින් එකක්. මේකට අමුද්‍රව්‍ය දෙකයි යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ බෝල් එකක්. මම එකට එකතු කර ගන්නවා ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක්. ඔයාලට මේකට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. මම ගත්තේ ඇපල් ෆ්ලේවර් එක. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා උණු වතුර වලින් මිලිලීටර් 500ක්. එකතු කරගෙන හොඳට කලවම් කරන්න මේ ටික. ජෙලි ටික උණු වතුර එකත් එක්ක හොඳට දිය වෙනකම්ම කලවම් කරන්න. විනාඩියක් විතර අරගෙන හොඳට කලවම් කරන්න. දැන් අපි මේ මිශ්‍රණය පැත්තකින් තියාගෙන ගමු අපේ ජෙලි එක සෙට් වෙන්න ගන්න භාජනය. ඒක අරගෙන මම මේ අපි දිය කරගත්ත ජෙලි එකෙන් 4න් එකක් වගේ එකතු කර ගන්නවා මේ විදිහට. දැන් අපි මේ ටික පැයක් විතර ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ සෙට් වෙනකන් තියාගමු. දැන් මම වෙන බෝල් එකක් ගන්නවා. අරගෙන ඒකට එකතු කර ගන්නවා යෝගට් කප් එකක්. ඔයාලට මේකට යෝගට් කප් දෙකක් විතර උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේ එක යෝගට් කප් එකයි ගත්තේ. ඊට පස්සේ අපි මේ යෝගට් ටික එකතු කර ගන්නවා මේ බෝල් එකට. එකතු කරගෙන අපි හොඳට මේ යෝගට් ටික දිය කර ගන්න ඕනේ. මේ විදිහට විනාඩියක් දෙකක් අරගෙන හැන්දකින් හරි විස්ක් එකකින් හරි හොඳට අපි යෝගට් ටික දිය කර ගන්න. ඊට පස්සේ මම මේ යෝගට් මිශ්‍රණයටම අපි අර ඉතුරු කරගත්ත ජෙලි මිශ්‍රණයෙන් මුලින් දාපු කොටස වගේ කොටසක් ඉතුරු කරගෙන ඉතුරු ටික ඔක්කොම මේ යෝගට් එකට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේ ටිකත් හොඳට කලවම් කර ගන්න ඕනේ. යෝගට් ටිකයි ජෙලි ටිකයි හොඳට කලවම් වෙනකම්ම මේ වගේ විනාඩියක් විතර හොඳට කලවම් කරගන්න. ඔයාලට මේ වෙලාවේදී විස්ක් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරේ හැන්දක්. කැමති දෙයක් වල පාවිච්චි කරලා කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරාට පස්සේ අපි මේක පැත්තකින් තියාගමු. දැන් අපි අරගමු අපි සෙට් වෙන්න තියාගත්ත අපේ ජෙලි මිශ්‍රණය. දැන් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම එකතු කරගන්නවා අපි අර යෝගට්ුයි ජෙලි මිශ්‍ර කරගත්ත මිශ්‍රණයෙන් භාගයක්ම අපි ඔක්කොම එකතු කරන්නේ භාගයයි මේ වෙලාවේ එකතු කරගන්නේ. එකතු කරගෙන අපි මේකත් පැයක් විතර ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ සෙට් වෙනකන් තියාගන්න ඕනේ. ඔන්න දැන් ඉතින් මේ පැයකට පස්සේ අපේ මිශ්‍රණය හොඳටම සෙට් වෙලා තියෙන්නේ. අපි මේ වෙලාවේ එකතු කරගන්න අපි අර ඉතුරු කරගත්ත අපේ ජෙලි මිශ්‍රණය. ඒ ජෙලි මිශ්‍රණයත් මේ විදිහට ඔක්කොම ටික අපි එකතු කරගන්නවා. අර ලේයර් එක උඩින්ම එකතු කරගෙන අපි මේකත් පැයක් විතර ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ සෙට් වෙනකන් තියාගන්නවා. ඔන්න දැන් ඉතින් මේ තවත් පැයකට විතර පස්සේ අපේ ඒ ලේයර් එකත් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපේ ඉතුරු කරගත්ත අපේ යෝගට් ජෙලි මිශ්‍රණය ආයෙත් මේ විදිහට මේ ලේයර් එක උඩින්ම එකතු කරගෙන අපි මේකත් පැයක් විතර ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොට සෙට් වෙනකන් තියාගන්නවා. මතක තියාගන්න මේ හැම ලේයර් එකක්ම එකතු කරගන්න කලින් අපේ මිශ්‍රණය හොඳටම නිවිලා තියෙන්න ඕනේ. මට ඔයාලට කලින් කියන්න අමතකුණා. ඔන්න දැන් පැයකට විතර පස්සේ අපේ පුඩින් එක ලෑස්ති හොඳටම සෙට් වෙලා තියෙන්නේ දැන්. ඇත්තටම මාරම ලස්සනයි මේක. ලස්සනයි වගේම තමයි හදන්නත් හරිම ලේසි. අමුද්‍රව්‍ය ගොඩක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. දැන් මම පිහියක් අරගෙන මේ විදිහට වටේ බුරුල් කරගන්නවා. බුරුල් කරගෙන අපි අපේ පුඩින් එක ගලව ගන්න ඕනේ. මම මේ විදිහට වෙන භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයේ කෑලි වලට කපලා අමුත්තන්ට පිළිගන්වන්නයි තියෙන්නේ. ඇත්තට මේක මාරම රසයි. අනිවාර්යයෙන්ම try කරන්න. මතක තියාගන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ අලුතින් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එකට කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාලා යන්න. ඔයාලට සුබ දවසක්.